මාළඟටම තවලං වෙලා ඉඳින්න නිහඬ නුවන් පියා මාසිතාව. ආචාර්ය අජන්තා රණසිංහ කියන්නේ කොහොමත් හදවතට දැනෙන්න වචන මුණපු ගීපද රචකයෙක්. ඒ දැනෙන්න බැඳුණු ගීපදවලට තිසසිරි පෙරේරා මහතා සත්සර මුසු කරද්දී WD ආර්යසිංහයන්ගේ ප්‍රේම පෞරුෂයේ ලයා මන්ත්‍රණීය හඬ මුසු වෙලා මේ ගීය ගැයෙන්නේ. අරුත් විඳගෙන ඇහුවොත් සමන් පුරලා ලයටම තද කරගන්න පුළුවන් ගීතයක් වේ මේ මට දැනෙන තරමට ඔබටත්. එක් එක් පුද්ගලයාට රසය දැනෙන විදිය වෙනස්. ඇත්තටම ගීයක පරිපූර්ණයෙන්ම මුසු කළ මුඛ්‍යාර්ථය දන්නේ ඒ ගීය ලියපු ගීපද රචකයා. මම මේ කියන්නේ මට දැනුණු අරුත් රසය. ආදරේ නම් ආරම්භයේ ඉඳන් මරණයෙන් අත්හැරෙන තුරා එක සමාන විය යුතුයි. අඩු නැතුව දැනිය යුතුයි. අඩු නැතුව දැනෙන්නට දිය යුතුයි. එතකොටයි බැඳීමක් තද. මේ කතාව බැඳිලා ටික කාලයක් ගත වුණු සැමියෙක් සහ පිරිතක් ගැන. ඇයට මේ ලෝකයේ ආරක්ෂිතම සුවදායීම නින්ද තියෙන්නේ සිය සැමියා අසල. තමා පියස නිහඬ දැස් පියාගෙන සංසුන්ව නිදා සිටින බිරිඳ දෙස බලාගෙන ආදරණීය සැමියෙකුගේ හදෙහි උපන් සිතුවිලි මේ ගීතයට ගැප්වෙන්නේ. මා සීතාව සැතපෙන නින්දේ. සීතාව නම් අපි අහලා තියෙන පැරණි රාමායනයේ රාම රජුගේ බිරිඳ. සිය බිරිඳ සීතාවකට ආදේශ කරන්නේ ඔහුගේ බන්ධනය තුළ ඇය ඔහුට කිසි දිනක වංචාවක් නොකළ ආදරයක් වූ නිසා වෙන්නේ නැති. නූපුර ඒ කියන්නේ පාදවල පළඳින සලම. පා සලමක නදක්වත් නැසින නිහඬ රැයක මල් කැකුලක් වන්නගේ නින්දට පාදා නොවුණු රිසි. පා සුළඟිල්ලක්වත් නොසල්වන ආදරණීය වූ ඇය දෙස බලාගෙන සිතනවා සංසාර ගමන ගැනත්. සඳකිරි පවුවේ පෙරදා සංසාරේ සැතපුණු දාදුටු කින්නර වෙම්සීනේ. ඉතා සිද්ධාර්ථ යශෝදරාව සඳකිඳුරුවත් මේ පටන් බැඳියාව වගේ ඔබත් මමත් මේ බැඳී එන්නේ පෙර සංසාර භවයේ ඉඳන් වෙන්නේ නැති. ඔහු හිතන්නේ එමය. අපි වයසෙත් මහලු වෙලා ගියත් ඉතා පායපු හඳ අදත් ඉන්නේ යෞවනයේ. ඒ සඳ නොවෙනස්සේම ඔහුගේ හදේ ඇය ගැන වන ආදරේ මිලිනු නොවී එදා වගේම තිබෙන බව පෙර සීම වන බව ඒ හඳේ උතුමාවෙන් අපිට දැනෙන්න දෙනවා. කල්ප කාලයක අප අතරින් ගෙවිලා අපි යමු මේ රැ අනාගතයේ සොයලා. ඉතින් පෙර සංසාරෙත් සිටියා. මේ දැක්කෙවෙන වර්තමානයේ වගේම අනාගතෙත් මම හිතන්නේ මතු ආත්මයකට ඇය එක්ක බැඳෙන්නයි ඔහුගේ ප්‍රාර්ථනය. නල මුදු සුවදේ නිඳන මලේ මට මල් රුණුව සුවද දැනී ලඳුනේ. කාලය කොයි තරම් ගෙවිලා ගියත් තම බිරිඳ තවමත් ඔහුට එදා වගේමයි. ඇය පෙරසීම ආදරය දෙන්නියක්. ස්පර්ශයක් නැතුවත් මලක සුවඳ සුළංසරින් දැනෙන්නාක්සේ නිසංසලේ නිතා සිටින ඇය කෙනුත් ඔහු විදිනවා ආදරය. ඇත්තටම සැමියා බිරිඳ අතර වන බැඳීමක තිබිය යුත්තේ හුදු ශෘංගාරය දනවන නුරාව සරාව පමණක්ම නෙවෙයි. එය ආත්මීයව දැනෙන සංවේදී ආදරයක් බව ඇය දෙස නිහඬ රැයේ බලා මෙවන් සිතුවිලි උපදවන ඔහුගේ කරුණාව ලයාදරයේ මුසු මනෝභාවය මට නම් මේ ගීයෙන් තදටම දැනෙනවා සහ මම විඳිනවා. මේ මට දැනුණු අරුත් රස. මට හිතෙන්නේ තව කාලාන්තරයක් ගියත් මේ වගේ ගීත මිනිසුන්ගේ ආත්මවල කිඳා බැසගෙන රස දේවි. ඇත්තටම මේ ලෝකෙ පිරිමි හිතල උපදින්න ඕන මේ වගේ ආදරයක්. එහෙම පිරිමිට ලැබෙන්න ඕන ඒ ආදරය විදිය යුතු
හිතවක්. සුම් කැකුල නිදනාතුරා